Hello guys, on adho arganabe the Switzerland relation the flash කියන super movie එක මම දන්න ඔයාලා හැමෝම flash කරේ මීට කලින් අහලා තියෙනවා කියලා. මොකද movie එක එන්න කලින් the flash TV series එකේ season ගණනාවක්ම release වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයා TV series ටික බලලා නැත්නම් බය වෙන්න එපා. මොකද මේ කතාවට ඒ කිසිම දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ෆිල්ම් එක පැත්තට හැරුණා තියෙන flash ගේ ඇත්තම බැරියරන් අනතුරක් නිසා තමයි එයාට මේ ගොඩක් වේගෙන් දුවන්න පුළුවන් super බලය ලැබිලා තියෙන්නේ. කොහොමත් මේනෝට ෆ්ලෑස්ට එමගත්තම් පැරිට යගේ දෙමපෙන් දෙන්නම නැතිලා කිවට යගේ අම්ම විතරය මැල්ල තියෙන්නේ ඒත්තේ මරණය උනේ කොහොමද කියන එක අතරත් අභිරහසක් පොලිසියම මිනිමරුව සම්බන්ධව අත්තරංගොට අර්ගල තියෙන්නේ ෆ්ලෑෂ්කි තාත්තව ෆ්ලෑෂම් දන්නවා තාත අපරාධකාරයෙක් නමි කියලා එදැන් අවුදු ගානකම ගෙවලකින් තාත තාමත් තින්නේ හිරේ ඉතින් කොමට තාතව බේරගන්න ඕන නිසා ෆ්ලෑෂ් අපරාධගන ඉගෙනගෙන අධිකරණංශයේ රසායන විද්‍යාඥයෙක් බවට පත්වනවා ඒ කොහොමත් එයාට තාමත් තාත නිර්දෝෂි කියලා උපෝරගන්න බැරුණා මේ දෙනිසා එයා ගොඩක් අවුල් වෙලා ඉන්නේ. හැබැයි ඒක දැක්ක ෆ්ලෑෂ්ට තේරෙනවා. එයාගේ මේ වේගය තවත් වැඩි කරගත්තොත් එයාට කාලය හරහාකින් අම්මයි තාත්තයි දෙන්නම බේරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් බැට්මන් ෆ්ලෑෂ්ට කියනවා ඒ දේ කරන්න එපා. ඒකෙන් මේ ලෝකේ සම්බරතාව වෙන්නේ නැතිව ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඒ කොහොමද ෆ්ලෑෂ්ලා මේ දෙයට අහුම්කම් දෙන්නේ නැතුව කාලය හරහා ගමන් කරනවා. හැබැයි ඒ දේෙන් බැට්මන් කිව්වා වගේම ෆ්ලෑෂ්ට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මොකක් වෙන්නේ නැතිද? ෆ්ලෑෂ්ටයාගේ දෙමපියන්ව බේරගන්න පුළුවන් වුණාද? එහෙනම් මම වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම අද අපේ සම්පූර්ණ කතාව බලන්න යමු. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්න බැරිව මම මෙතන දැන් ඔයාලට ෆ්ලෑෂ් එක කතා කරන්නම්. ෆ්ලෑෂ් එක කැම එකත් අරගෙන පරක්කු නොවි උදෙම රටනේ හදන්නේ. ඒත් මේ කැම හදලා කියලා නම් ගොඩක් හිමනේ වැඩ කරන්නේ. එන්සා ෆ්ලෑෂ් එකට කියනවා පොඩක් ඉක්මන් කරන්න. මට වැරදෙන පරක්කු වෙනවා කියලා. වෙලාදී ඇල්ෆ්‍රෙඩ් මෑන හොල් කරලා කියනවා ඔයා ඉක්මනටම ගෞතම් නගරේ හොස්පිටල් එක ගාවට යන්න කවුරු හරි කෙනෙක් මාරාන්තික වෛරස් සම්බලයක් මංකුල කාලා කියලා මේකට ෆ්ලෑෂ් කියනවා මට වැරදෙන්න හොතරම් පරක්කු වෙලා තියෙන්නේ ඔක බැට්මන්ට හරි වොන්ඩර් වුමන්ට හරි කියන්නේ කියලා ඒත් ඇල්ෆ්‍රෙඩ් කියනවා එයාලා වොන්ඩර්ට හිර වෙලා ඉන්නේ ඔයා ඉක්මනට එතනට යන්න කියලා ඇල්ෆ්‍රෙඩ් කියන්නේ බැට්මන් ගාව වැඩ කරන කෙනෙක් ඒත් එයා මේ සුපර් වීරයන්ගේ හොඳ යාළුවෙක් නගරේ වෙන අපරාධ නිරීක්ෂණය කළා ඒව අනිත් අයට දැනුම් දෙන එක තමයි ඇල්ෆ්‍රෙඩ්ගේ රාජකාරිය කොහොමනතේ ගුණ කරන්න තේ කුඳුතරසා ෆ්ලෑෂ් ඉක්මනට මෙතනට යනවා බලද්දී අතර බෝම්බ කම්බාවක් වගේ දෙයක්ත් ඇති වෙලා මොන පොළොවම ගිලා බහින් පටන් අරගෙන මේ නිසා ෆ්ලෑෂ් බැට්මන්ට කෝල් එකක් කරගෙන කියනවා මට තනි වෙනම මේක ගැන බලා ගන්න බෑ ඔයා කොහෙද ඉන්නේ කියලා මේකට බැට්මන් එහෙම නැත්නම් බෲස් කියනවා මම අර කොල්ල කාපු හොරු ටික පස්සේ යන ගමනේ ඉන්නේ ඔයා බුලන් විතරේ ඔය තත්ත්වය පාලනය කරගන්න බලන්න කියලා ඒත් ඒ වෙලාවදී මේ හොස්පිටල් එකේ බෙලින් එක උස් කැඩලා පායට වදින්න පටන් ගන්නවා තරවන්දේ තමයි ඒ බිල්ඩින් එක ඇතුලේ නැස්සා කීප දෙනෙකුයි පුංචි බබලට ඉඳපු එක. හැබැයි ෆ්ලෑෂ්ට පුළුවන් වෙනවා එයාගේ ස්පිරි බලය පාවිච්චි කරලා මේ කට්ටිය ඔක්කොම බේරගන්න. ඒ අතර බැට්මන්ටත් පුළුවන් වෙනවා අර වෛරස් එක කොල්ල කාපු හොර කට්ටියවත් කොටු කරගන්න. ඒත් එයාගේ කාර්යය ගන්න වෙරෙන්න කියපු නිසා බැට්මන් එතන ගිහින් ඒ හොරව අල්ල ගන්නවා. මොකද එයා ගාව තියෙන අර වෛරස් එක වතුරට බැටරලා තින් ගොඩක් ප්‍රශ්නක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි බැට්මන්ට තවත් ඒවා අල්ලගෙන ඉන්න බැරි වෙනවා. එනිසාට මේක නම් අත්හැරන යද්දිම ඔන්න මෙතනට වෙත් දෙන්නම මුඩ ගන්නවා. ටික වෙලාවකට පස්සේ ෆ්ලෑෂ් මෙතනට එනවා. දැන් මේ තුන්දෙනා ටිකක් කතා කරගෙන ඉඳලා ආපහු තවතුන්ගේ වැඩවලට එනවා. ෆ්ලෑෂ් නම් එක්කනටම එයාගේ උදේ කැමේ ගන්න යනවා. මොකද ෆ්ලෑෂ් එයාගේ බලය පාවිච්චි කරලා පස්සේ ගොඩක් ලොකු බඩගින්නක් කරනවා. ඒත් මේ කැම හතර කෙනා ඒ වෙලාවේදී තමයි කැමේ හතරේ ඉවර කරේ. කොහොමද ඊට පස්සේ ෆ්ලෑෂ් තවත් පරක්කු නොවි ඉක්මනට මෙයා වැඩ කරන සෙන්ටර් සිටි පොලිස් ඩිපාර්ට්මන්ට් එකට යනවා. ඒත් දැන් ෆ්ලෑෂ්ගේ බොස් තරම් හොඳටම කේන්ති කිරුනේ ඉන්නේ. මොකද ෆ්ලෑෂ් අදත් වැරඩාවේ ගොඩක් පරක්කු වෙලයි. එන්සයිඩ් වතේ ත්‍රස්සේ මොකද මගෙන් හර දෙනවා. බොස් යාට කියනවා බැරිව ගොඩක් තක්ෂයි එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඇත්තම මට මේ 30 හදන් තමයි වෙන්නේ කියලා. මේකට ෆ්ලෑෂ් හරිස අමාව පරක්කු වෙන්නේ නැහැ කියලා කිව්වත් බොස්ට පනිෂ්මන්ට් එකක් විදිහට කියනවා මට ඒකක් හදාගෙන ඉන්න කියලා. මේ සිද්ධියට පස්සේ ෆ්ලෑෂ්ගේ ලොක්ක මීඩියා වලට එක අපරාධයක් ගැන වොයිස් කට් එකක් දෙනවා. ඇත්තට මේ කේස් එක බාර දෙලා තිබුණ ෆ්ලෑෂ්ට. එයා තාමත් ඒක ගැන පරීක්ෂණ කරමින් ඉන්නේ. හැබැයි ඒකේ වාර්තාව එන්නත් කලින්ම බොස් මේ විතර කතා කරන නිසා නම් ෆ්ලෑෂ් ටික කියන තියෙනවා. ඒ වෙලාවදී මෙතනට ගෑනු කෙනෙක් කියනවා. එයාගෙනම අයිරිස් ෆෙස්ට්. එයා ෆ්ලෑෂ්ගේ ඉස්කෝලේ දාපු කෙනෙක්. දැන් නම් එයා මාධ්‍ය විද්‍යාලයක් විතර වැඩ කරනවා. වෙනදී ෆ්ලෑෂ් එක ආගේ විස්තර ගන්න ටිකක් කතා කරලා හිරගෙන තාත්තගෙන් තොරතුරු දැනගන්න උත්සාහ කරනවා. මොකද මම කලින් කිව්වා වගේම ආයිරිස් කියන්නේ මාධ්‍ය විද්‍යාලයක් නේ. අතර මිස්කෝලේ කාර්යදී ෆ්ලෑෂ් එක ගැන කැමැත්තකුත් තිබිලා තියෙනවා. ඒ තාරිස්ම එන්න හදන්නේ තාත්තගෙන විස්තර දරනයන්ගේ ෆ්ලෑෂ් තේරෙන නිසා එයාම දැම්ම ඒකනේ මුත් කියන්න බෑ කියලා මෙතනින් යන්න එනවා. ඊට පස්සේ දවසේ වැඩ ටික ඉවර කරලා අපව ගෙදර එනවා. ගෙදර කිව්වට ෆ්ලෑෂ් දැන් නැවතිලා ඉන්නේ මේ බෝඩින් කාමරේ. අම්මගේ අභිලාෂ මරණයෙන් පස්සේ එයා අපව කවදාවත් එයාගේ ඇත්ත ගෙදරට ගිහින් නැහැ. කොහොමද දැන් එයා ගේ ඇතුළට ඇවිත් බන්දනාගාරේ ඉන්න එයාගේ තාත්තට කෝල් එකක් දෙන්න උත්සාහ කරනවා. වාසනාවට ඒක හරියනවා. ෆ්ලෑෂ් මුලින්ම තාත්තට කියනවා එයාට අයිරිස් ෆෙස්ට් හම්බුණා කියලා. තාත්තා දන්නවා ෆ්ලෑෂ් කේතේ ගැලුණු මගට පොච්චි කමැත්තක් තිබුණා කියලා.
එනිසා තාත්තා ෆ්ලෑෂ් කියනවා ඔය ඒවත් එක්කෙන පොඩක් එළියට ගිහින් කාලය ගත කරන්න කියලා. හැබැයි ෆ්ලෑෂ් නම් කතාව වෙනස් කරලා තාත්තට කියනවා තාත්තා අපි නඩුව තියෙන හෙට අපිට හැම මැරෙන ලාවේ ඔය ඇතරින්දී නැහැ කියලා ඔප්පු කරගන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් කියලා. ඇත්තටම මේ වෙලාවේදී ෆ්ලෑෂ්ගේ තාත්තා තක්කාලි ටින්නයක් ගන්න සුපර් මාකට් එකට ගිහින් හිටියේ. ඒත් අවාසනාවට ඒ සුපර් මාකට් එකේ CCTV කැමරාවල වීඩියෝ ෆුටේජස් ගොඩක් ඩැමේජ් වෙලා තිබේ. හැබැයි ෆ්ලෑෂ්ට පුළුවන් වෙලා තියෙනවා රෝස් එම නැත්තම් බැට්මන්ගේ උදව් අරගෙන ඒ වීඩියෝ ටික පැහැදිලි කරගන්න. ඒත් මේ වීඩියෝ වල හැටියට නම් තාත්තගේ මුණ කැමරාවලට අවුලා නැහැ. එනිසා ෆ්ලෑෂ්ගේ අන්තිම බලාපොරොත්තුව නැතිලා යනවා. මේකට තාත්තා කියනවා පොතේ මම ගැන හිතන්න එපා. ඔයාගේ වැඩ ටික කරගන්න. කොහොමද රෙඩවිත් අම්මා මතක් කරලා දුක් විඳිනට වඩා මට බෙදට හොඳයි කියලා. දැන් මේ නිසා ගොඩක් දුක හිතන ෆ්ලෑෂ් එයාලගේ පාරණ ගෙදර ඩැවිඩ් එයාලගේ පවුලේ කලින් ගොඩක් සතුටින් ඉඳපු විදිය මතක් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවේදී යාට අම්මා නැති වෙන දවසේ සිද්ධ වෙච්ච දේත් මතක් වෙනවා. එදාම දවල් කැමරේ පැස්ට් හදන්න ඉඳලා තියෙන්නේ. ඒත් ගෙදර තක්කාල තිබුණ නැති නිසා එයා තාත්තව තක්කල්ගෙන කරේට යවලා තියෙනවා. මේ වෙලාවේදී ෆ්ලෑෂ් තුප්පිටට ඉදෙනගේ හම්බරේට ගිහින් තෙනවා. හැබැයි ටික වෙලාවකට පස්සේ ගෙදර ආපු තාත්තා එකපාරට මෝඩක් කල් වෙලා ගේ පැත්තට දුවන්න පටන් ගන්නවා. මේ නිසා ෆ්ලෑෂ්ත් පාට යනවා. ඒ වෙනකොට ෆ්ලෑෂ් ටයාගේ සුපර් පවර්ස් හම්බ වෙලා තිබ්බේ නැහැ. කොහොමද බලනකොට කවුරු කෙනෙක් කම්මට පියකින් ඇනලා එයාව ගොඩක් දරුණු විදිහට මර්දා දෙනවා. ඉතින් තාත්තා මේ දේ කරේ නැත්තම් ඇත්තටම මේ කතනේ කරන්නේ නැත්තේ කවුද? මේ ප්‍රශ්න හිතේ තියාගෙනම අපි කතාව ඉස්සරහට යමු. කොහොමද තමා මතක් කරන නිසා ෆ්ලෑෂ් කිව්ව තවත් වැඩි වෙනවා. මේ නිසා එයා ආලෝකයටත් වඩා වැඩි වේගයකින් වෙන පැත්තකට දුවන්න පටන් ගන්නවා. ඒත් එකකින් ගොඩක් අවුල් දෙයක් සිද්ධ වෙනවා. ෆ්ලෑෂ් දැනෙනවා එයාව ගෙතරක හිර වෙලා වගේ කියලා. එතරින් ගැලවෙන්න ඕන නිසා ෆ්ලෑෂ් යාගේ වේගය තවත් වැඩි කරනවා. හැබැයි ඉතින් එයා හිතුවා දැන් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මේ සුපර් වේගය නිසා එයාට කාලය හරහා ආපස්සට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ නිසා ගොඩක් පුදුමන ෆ්ලෑෂ් දුවන එක නවත්තලා බැට්මන් හොයාගෙන යනවා. එයා බෲස්ට කියනවා මට මේ බලය පාවිච්චි කරලා අම්මයි තාත්තයි දෙන්නම බේරගන්න පුළුවන් කියලා. ඒත් බෲස්ටම් කියන්නේ ඒ දේ කරන්න එපා. ඒකෙන් විශ්වනතර සම්බරතාවෙන් නැති වෙලා ලොකු විනාශයක් වෙයි කියලා. කොහොමද ටික වෙලාවක් මේ විදිහට කතා කරගෙන ඉඳලා බෲස් මෙතනින් යන්න යනවා. ඒත් ඒ වෙලාවදී මෙතන ආයුෂුත් එනවා. හැබැයි ෆ්ලෑෂ් ට කියනවා මට නඩුව ගැන දවමොත් කියන්න බෑ කියලා. මේකට ඇරිස් කියනවා මං ආයේ වාන්ති වේදනයක් විදිහට නෙමෙයි බැරි ඔයාගේ යාළුවෙක් විදිහට අපි දෙන්න දෙයක් කතා කරමු කියලා. මේ වෙලාවේ ඇරිස් කියනවා ඔයාට කාලය හරහා යන්න පුළුවන් වුණා නම් අම්මා මාරු ගිනව නවත්තන්න දෙප්ප කියලා. ඇරිස් එක නිකමට වගේ කිව්වේ. මොකද අනිත් සුපර්වීරයෝ වගේම ෆ්ලෑෂ් විද්‍යාවේ අනන්‍යතාවය හංගගෙනයි ඉන්නේ. කරුවත්ම දන්නේ නැහැ ෆ්ලෑෂ් කියන්නේ බැරියරන් කියලා. කොහොමවත් ඇරිස් කියපු දෙයට ෆ්ලෑෂ් කියනවා ඒක හරියන්නේ නැහැ. එතකොට එයාලා මව දකිවි එකම වෙලාවේ බැරිලා දෙන්නෙක් එකම තරක ඉන්න බෑ කියලා. හැබැයි ෆ්ලෑෂ් තේරෙනවා අර වෙලාවේදී තාත්තා තක්කාලි ගේන එලෙටි ගේන්නේ නැත්තම් අම්මත් දරන්න ගන්න නැහැ කියලා. ෆ්‍රෙන්ඩ්ස් එයා ආයිෂ්ටත් සමදිලා ගොඩම කාලය හරයන්න පටන් ගන්නවා. ෆ්ලෑෂ් ගේ ප්ලෑන් එක තමයි අම්මා අන්තිමට මාකට් ගිය දවසට ගිහින් එයාගේ බෑග් එකට හොරෙන්ම තක්කාලි ටිකක් දාලා ආපහු එයා ඉන්න වර්තමානට එන එක. ෆ්ලෑෂ්ට අම්මගේ බෑග් එකට තක්කාලි දාන්න පුළුවන් වුණත් ආපහු වර්තමානට එනනම් හම්බුනේ නැහැ. ඒක පාරට මෙතන ටිකක් අඳුර වෙලා භයානක වෙනමක් තියෙන කෙනෙක්. ෆ්ලෑෂ් 2013 නැත්නම් මට අවුරුදු 18ක් වුණ කාලයට තල්ලු කරනවා. ඒත් ෆ්ලෑෂ් නම් මේකෙන් වැඩි හිතන්න ගියේ නැහැ. එයා හිතන්නේ එයා වර්තමානට ආව කියලායි. කොහොමද දැන් ෆ්ලෑෂ් ඉක්මනටම එයාගේ ඇත්තම ගෙදරට යනවා. පළද්දි අම්මයි තාත්තයි දෙන්න මෙතන ඉන්නවා. ෆ්ලෑෂ් හිතනවා ඒක වැඩි හරි ගිහින් කියලා. හැබැයි අම්මයි තාත්තයි නම් ගොඩක් පුදු වෙනවා. මොකද එයා ගන්න බැරි ඇලන්ට ගොඩක් ටික කොණ්ඩයක් තිබ්බා. හැබැයි ෆ්ලෑෂ් නම් කොණ්ඩේ කොටරම කපලනේ. ඒත් එයා හිතන්නේ බැරියාගේ කොණ්ඩේ කපන්න නැති කියලායි. කොහොමද තමව දැකපු ෆ්ලෑෂ් ගොඩක් සතුටින් එයාව පදාගෙන කියනවා අපි මමට ගොඩක් ආදරේ කියලා. ඊට පස්සේ මේ තුන්දෙනාම එකට වාඩි වෙලා කෑම කන්න පටන් ගන්නවා. ඒත් ඒ වෙලාවේදී ෆ්ලෑෂ් දැක්ක දෙයින් ගොඩක් බය වෙනවා. පළද්දි කොණ්ඩ දිගට වවපු තවත් බැරි ඇලන් කෙනෙක් එලෙට වෙලා ඉන්නවා. අම්මලා මේ දෙන්නව එකපාර දැක්කොත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ. ඒ නිසා ෆ්ලෑෂ් ඉක්මනටම ඒ බැරියරෙන්ව අල්ලගන්නවා. මම මෙතනින් දැන් මේ කොණ්ඩ දිගට වවලා ඉන්න බැරි ඇලන්ට බැරි කියලාම කතා කරන්නම්. බැරිට මේ වෙනකොටත් කිසිම සුපර් බලයක් හම්බ වෙලා නැහැ. දැන් ෆ්ලෑෂ් බැරිගෙන් අහනවා මේ අවුරුද්ද මොකක්ද කියලා. බැරි කියනවා මේ 2013 කියලා. ඒකෙන් ෆ්ලෑෂ් තේරෙනවා එයා ඇවිත් තියෙන්නේ පළද්දි කාලයකට කියලා. කොහොමද ෆ්ලෑෂ් එයාගේ සුපර් බලයන් ගැන වගේම එයා කාලය හරහා ආපු විදිය ගැන පෙරට කියනවා. මේ වෙති පැරිලම් ෆ්ලෑෂ්ගේ සුපර් බලයන් නිසා හොතරම් පිස්සු වදලා ඉන්නේ. එයා එක දිගටම ෆ්ලෑෂ්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඒ වෙලාවදී මේ පැත්තේ ලොකු කුණාටුවක් ඇති වෙලා ගොඩක් හයින් වහින්න පටන් ගන්නවා. මේ වැස්ස දැක්කම ෆ්ලෑෂ් එක දෙයක් මතක් වෙනවා. එයා බැරිගෙන් අහනවා අද දිනේ මොකද කියලා. මේකට බැරි කියනවා අද සැප්තැම්බර් 29 කියලා. පළදී අද වගේ දවසක තමයි ෆ්ලෑෂ් මේ බලය හම්බ වෙලා තියෙන්නේ. එයා කාලය හරහා ආවෙත් එයාගේ මේ සුපර් බලය පාවිච්චි කරලානේ. ඉතින් අනාගතේ ඒ දේ කරන්න නම් බැරිටත් මේ සුපර් බලය හම්බ වෙන්න ඕනේ. ෆ්ලෑෂ් කියන විදිහට එයා මේ වෙනකොට එයාගේ රසායනාගාරය ඇතුලේ ඉඳලා තියෙන්නේ. සමහරක් විට දැන් වුණාට ප්‍රශ්නයක් ඇති. ෆ්ලෑෂ් ඉදී ලැබ් එක නම් බැලත් ඉන්න ඕනේ එතන නේද කියලා. නැහැ. ඔයා හිතුවාදී මොකද මම කලින් කිව්වා ඔයාලට මතක ඇති ෆ්ලෑෂ් අධිකරණාංශයේ රසායන විද්‍යාඥයෙක් උනේ එයාගේ තාත්තා නිදහස් කරගන්න ඕන නිසා කියලා. ඒත් බැරිට මෙහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා ෆ්ලෑෂ් බැරි දෙන්නම එක්කෙනෙක් උනත්
ෆ්ලෑෂ් එක තක්කාටික අම්මගේ බයික් එකට දාපු නිසා එයාගේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. ඒ කොහොමුණත් ෆ්ලෑෂ් පෙරේට කියනවා අපි දැම්ම මේ රසායනගරට යන්න ඕනේ. මොකද එහෙම කරන්නේ නැතිනොත් අම්මගේ වර්තමාන කියට පස්සේ මගේ සුපුරු බලන්න ඔක්කොම නැති වෙයි කියලා. කොහොමද මේ දෙන්න ඒ ලැබ් එකට එනවා. ෆ්ලෑෂ් මේ බලය හම්බ වෙලා තියෙන්නේ කේමගේ ගොඩකට වැදුණු අකුණක් ඒ හරහා එයාගේ ඇඟට තුල්ලු නිසායි. ඒත් බැරි නම් කැමති වෙන්නේ නැහැ. එයාගේ ඇඟට අකුණක් වද්ද ගන්න. මෙන්ස ෆ්ලෑෂ් එක බලෙන් අල්ලගෙන ඉන්නවා. හැබැයි ඒකෙන් ඒ අකුණ ෆ්ලෑෂ් ගේ ඇඟ හරහා ගිහින් තමයි බැරි ඇඟට ඇතුල් වෙන්නේ. කොහොමද ෆ්ලෑෂ් කරන හදපු දේ සාර්ථකයි. බැරිට දැන් ෆ්ලෑෂ්ට වගේම සුපරි බලයක් හම්බ වෙනවා. හැබැයි ඒකට ගොඩක් අමාරුයි. එන්සා ෆ්ලෑෂ් යවත් උස්සගෙන මෙතනින් පැනගන්න උත්සාහ කරනවා. ඒත් ඒ වෙලාවේ තමයි ෆ්ලෑෂ්ට තේරෙන්නේ අර අකුණ ආයමත් එයාගේ ඇඟ හරහා ගියපු නිසා එයාගේ බලෙන් ඔක්කොම නැති වෙලා කියලා. දැන් ෆ්ලෑෂ්ට ආපහු එයාගේ වර්තමාන කාලයට එන්න විදියකුත් නැහැ. එයාට හිතා ගන්න බෑ දැන් කරන්න ඕනේ මොකද්ද කියලා. හැබැයි බැරි නම් ගොඩක් සතුටුනේ ඉන්නේ. මොකද දැන් එයාටත් සොනික් වගේ ගොඩක් වේගෙන් දුවන්න පුළුවන්. මේ බලය පරීක්ෂා කරලා බලනත් එක්කම එයා පාරතිකේ දුවන්න පටන් ගන්නවා. හැබැයි ටික වෙලාවක් යනකොට එයාගේ මුළු ඇඳුමම ගිනි ගන්නවා. ඒ නිසා එයා ඇඳුම් ටික ඔක්කොම ගලවලා දාලා ආපහු ගෙදර එනවා. දැන් නම් මේකට ගොඩක් බඩගිනි. ඒ නිසා එයා වටේ තියෙන හැම දෙයක්ම වගේ කන්න පටන් ගන්නවා. එයා ෆ්ලෑෂ් කින් අහනවා මේ ඇඳුම් ගිනි ගන්න නිසා අපිට ඇඳුම් නැතුවද බලය පාවිච්චි කරන්න වෙන්නේ කියලා. හැබැයි ෆ්ලෑෂ් කියනවා නෑ මම ඉංග්‍රීසි විසඳුමක් හොයාගත්තා. හෙට උදේට මම මට එන කියන්නම් කියලා. ඔන්න ඊළඟ දවසෙත් ෆ්ලෑෂ් පැරේට එයාගේ ඇඳුම් පෙන්නනවා. එයාට මාතර තියෙන අමුතර වෙනස ඒක කොච්චර වේගෙන් දිවත් පිච්චෙන්නේ නැහැ. මේ දෙයින් පස්සේ මේ දෙන්න ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා හිතලා පොඩි සැට් එකක් දාන්න පටන් ගන්නවා. මේ කතාවෙන් ෆ්ලෑෂ්ට තේරෙනවා එයා කරපු පුංචි සක්කාලේ වෙනස්කම නිසා ලෝකේ ගොඩක් දේවල් වෙනස් වෙලා කියලා. උදාහරණයක් විදිහට ෆ්ලෑෂ් අවුරුදු 18 දී ආබලෝ ෆිල්ම්ස් වල රංගපාපු නලෝපාව වෙනසලා තියෙනවා. කොහොමද ඒ වෙලාවේදී මේ දෙන්න දකිනවා ළඟ හිටපු මිනිස්සු කට්ටිය ගොඩක් කාබල වෙලා කියලා. ඒ නිසා මේ දෙන්නත් ඒ පැත්තට යනවා. බලත් ජෙනරල් සොට් කියන පිටසක්කල් ජීවියත් පෘථිවි මිනිසුන්ට තර්ජනය කරනවා. ඔයාලා හංගගෙන ඉන්න අපේ ලෝකෙ කෙනාව අපිට බාර දෙන්න කියලා. බැරි ෆ්ලෑෂ් කින් අහනවා එයා මේ කියන්නේ කවුරු ගැනද කියලා. ඇත්තටම ෆ්ලෑෂ් කලින් මේ පිටසක්කල ආක්‍රමණයට මුහුණ දෙලා තියෙනවා. මොකද එයා කාලය හරහා ගමන් කරන 2013 ආවේ. එන්සර් ෆ්ලෑෂ් බැරිට මේ සොට් කියන පිටසක්කල් ජීවිය ගැන පැහැදිලි කරලා දෙනවා. ෆ්ලෑෂ්ගේ අතීතයට අනුව නම් සොඩ්ඩු සුපර්මෑන්ව. සුපර්මෑන් පෘථිවියට ඇවිත් තියන්නේ සොඩ්ඩුන් ගහලකම තමයි. සුපර්මෑන්ගේ අතරම කැලෙල් ඒත් ෆ්ලෑෂ් නම් එයාට කතා කරන්නේ ක්ලාක් කියලායි. බැරි කියනවා එයා සුපර්මෑන් කියන කෙනෙක් දන්නේ නැහැ කියලා. මේකට ෆ්ලෑෂ් කියනවා එයා තාමත් අප්‍රසිද්ධිය හැංගිලා ඉන්න නැති කියලා. ෆ්ලෑෂ් කියන විදිහට සුපර්මෑන් තමයි 2013 දී ජනරල් සොඩ්ඩු පරද්දලා තියෙන්නේ. හැබැයි සොඩ්ඩුට කලින් පෘථිවියේ මිනිස්සු මිලියන ගණනක්ම මරදාලා තියෙනවා. මෙනිසා ෆ්ලෑෂ් කියනවා අපිට ඒක තනියම නවත්තන්න අමාරුයි. අපි ජස්ටිස් ලීග් එක කතා කරන්න ඕනේ කියලා. ජස්ටිස් ලීග් කියලා කියන්නේ ඇමඩස්ලා වගේම ලෝකෙ හොඳ තැනක් කරන්න උත්සාහ කරන ටීම් එකකට. ඒත් මේනකොට ඒ ටීම් එක හැදලා තිබුණේ නැහැ. ඒ නිසා ෆ්ලෑෂ් ඒ ටීම් එකේ මෙම්බර්ස්ලාගේ විස්තර හොයාගෙන ඒ කට්ටිය සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒත් අර දක්කාර ටීම් එක නිසා මං කලින් කිව්වා වගේම ලෝකෙ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නේ. මේ පාර මං ගන්න උදාහරණ ටිකක් දරන්නේ. කලින් ඇක්වමෑන් වල ඉඳපු ආතර් හරි දැන් බල්ලෙක්. ඔයාලා තේරෙනවනේ ඒකෙන් කියන්නේ මේ පාර ෆ්ලෑෂ්ට සොඩ්ඩෝ පරත් තැනගෙන පොඩ්ඩක්වත් ලේසි වෙන්නේ නැහැ. ඒත් වාසනාවට මේ ටයිම්ලයින් එකේ බැට්මෑන් කෙනෙක් නම් ඉන්නවා. හැබැයි කරුවත් එයාගේ සැබෑ අනන්‍යතාවය නම් දන්නේ නැහැ. ඒ කොහොමද දැන් ෆ්ලෑෂ් එකේ ප්ලෑන් එක තමයි බැට්මෑන් ළඟට ගිහින් එයාගෙන් උදව් අරගෙන සුපර්මෑන් හොයාගන්න එක. මොකද ඒ ග්‍රහලෝකේ කෙනෙක්ටම විතරයි සොඩ්ඩෝ පරද්දන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ දෙන්න බැට්මෑන්ගේ ගෙදර හොයාගෙන ඒක ඇතුළට යනවා. ඒත් එතන කවුරුවත්ම නැහැ. හැබැයි ටික වෙලාවකට පස්සේ රැවුලේ කොණ්ඩේ දිගට වවගත්ත වාසික මිනිසෙක් විතරට ඇවිත් දැනට පහර දෙන්න පටන් ගන්නවා. ඒ තේරට පුළුවන් වෙනවා ලේසියම මේ පරල වලින් බේරෙන්න. දැන් ෆ්ලෑෂ් යාට කියනවා අපි ඔය කරදරයක් කරන්න නෙමෙයි. අපිට බැට්මෑන් හොයාගන්න ඕනේ. වෙලාවදී යාට විතරයි අපිට උදව් කරන්න පුළුවන් කියලා. මේකද මේ මිනිස්සයා කියනවා. ඔව් මම තමයි බැට්මෑන්. මොකද වෙන්න ඕනේ කියලා. හැබැයි ෆ්ලෑෂ් නම් මේ දේ හිතා ගන්නවත් බෑ. මොකද මේ ඉන්නේ එයා දැන් බෝසම් නෙවෙයි. මේ දේ නිසා මිනිස්සයා ෆ්ලෑෂ්ට පැහැදිලි කරලා දෙනවා. ඔය කාලේ හර ආපු නිසා සම්පූර්ණ විශ්වය වෙනස් වෙලා තියෙන්නේ. ඒකෙම ජීවත් වන කාලෙට වඩා ගොඩක් වෙනස් අතීතයක් වගේම ගොඩක් වෙනස් අනාගතයකුත් නිර්මාණය වෙනවා කියලා. කොහොමද ෆ්ලෑෂ් යාට කියනවා සොඩ්ඩු නවත්තන්න පුළුවන් සුපර්මෑන්ට විතරයි. මගේ අතීතයේදී සොඩ්ඩු පරද්දුවා. ඒ තමතය අප්‍රසිද්ධිය ජීවත් වෙන්නේ. ඒ නිසා එයාව හොයාගන්න මට වගේ උදව් ඕනි කියලා. හැබැයි මේ බැට්මෑන් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කාලයකට කලින් ඔකක් මාරි හේතුවක් නිසා මේ බැට්මෑන් කමින් නැන්විලා තියෙනවා. දැන් ෆ්ලෑෂ්ට තේරෙනවා එයාට බැට්මෑන්ගේ උදව්වත් ලැබෙන්නේ නැහැ කියලා. මේ නිසා මේ දෙන්න මෙතනින් එළියට යනවා. හැබැයි ෆ්ලෑෂ් බැරිට කියනවා බැට්මෑන් අපිට උදව් කරන්නේ නැතිනොත් එයාගේ අධිතාක්ෂණික උපකරණ පාවිච්චි කරලා අපිට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ එයා පරිවත් එකගෙන පොළොවට තියෙන බැට්මෑන්ගේ මූලස්ථානට යනවා. පයද්දි ෆ්ලෑෂ් හිතුවා හරියටම හරි. කාලය වෙනස් වුණත් රෝස්ගේ උපකරණ ටික ඔක්කොම මෙතන තියෙනවා. දැන් ෆ්ලෑෂ් කම්පියුටර් එක පාවිච්චි කරලා සුපර්මෑන් කියන මොකක් හරි තොරතුරක් හොයාගන්න උත්සාහ කරනවා. එයාතර බැරි නම් මට ඇවිද මෙතන තියෙන දේවල් දැකලා ගොඩක් පුදුම වෙනවා. මේ වෙලාවේදී ෆ්ලෑෂ් දකිනවා එතන තිබුණ එක පෑනක්. ඒක සරහන් කරලා තිබ්බ නිසා එයාට තේරෙනවා මේ කාලේ බැට්මෑන්ටත් ඇල්ෆ්‍රඩ් කෙනෙක් ඉඳලා තියෙනවා කියලා. ෆ්ලෑෂ් ඉස්තරම බැට්මෑන් එයාගේ බීරඩෝලින් ඇඟෙන්න ඇත්තේ මේ ඇල්ෆ්‍රඩ් එයාව දාලා ගිය නිසා හරි මරුණ නිසා හරි වෙන්න ඇති කියලා.
කොහොමද බැට්මන් ෆ්ලෑෂ් කරන හැම දෙයක්ම එතන තිබුණු කැමරාවකින් බලාගෙන ඉන්නේ. මේ නිසා ෆ්ලෑෂ් උත් ඒ කැමරාවට කතා කරලා බැට්මන්ට පැහැදිලි කරලා දෙනවා. රෙඩයිම් වල ලෝකෙම තියෙන අනතුරක ඒක නවත්තන්න උදව් කරන්න පුළුවන් ඔයාට විතරයි කියලා. ඒ නිසා එයා එයාගේ අදහස වෙනස් කරලා ෆ්ලෑෂ්ට උදව් කරන්න තීරණය කරනවා. ඒ විතර බැට්මන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා රුසියාවෙන් අద్භූත පිටසොක්ක ශක්තියක් වාර්තා වෙලා තියෙනවා කියලා. ඒ නිසා එයා වාර්තාව ෆ්ලෑෂ්ටත් බලන්න දීලා රුසියාවට එන්නේ හදන්නේ. හැබැයි එයා කියනවා සුපර්මෑන් හොයාගත්තට පස්සේ මම මේ වැඩේ ඇඟ වෙනවා කියලා. කොහොමද ඊට පස්සේ මේ කට්ටිය බැට්මන්ගේ සුපර් ජෙට් එක පාවිච්චි කරලා රුසියාවට එනවා. දැන් එයා අදාළ තැනට ආවට පස්සේ මම ජෙට් එකෙන් බිවඩ පැනලා හොරිම සුපර්මෑන් ඉන්න පැත්තට යනවා. කොහොමද මෙතන දැක්කම එයාට තේරෙනවා කවුරු හරි සුපර්මෑන් ඉර කරගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවදී මිනිස්සු වට්ටයක් මෙතනට ඇවිත් බැට්මන්ට ඇටැක් කරන්න පටන් ගන්නවා. ෆ්ලෑෂ්ට බලය එන තිරුවත් බැලට බැට්මන්ට පුළුවන් වෙනවා ඒ කටේ කතාව ඉවරක් කරලා දාන්න. මේ විදිහට තවත් ආරක්ෂාවට ඉඳන් මිනිස්සු ගානක් එක්ක ෆයිට් කරලා මේ සුපර්මෑන් නතරන් ඉන්න තැනට එනවා. හැබැයි ඒ වෙලාවදී මේලගේ බලාපොරොත්තු ඔක්කොම නැතිලා එනවා. මොකද මෙතනදී සුපර්මෑන් නෙමෙයි එකම නිකන් තරුණ ගැහැණු ළමෙක් විතරයි. ඒත් සෑෂ් අපිට මෙයා මෙතන තනියෙන් දාලා යන්න බෑ කියලා එයාවත් අරගෙන මෙතනින් පැනගන්න උත්සාහ කරනවා. ඒත් ආරක්ෂකව 100 ගණක් ඉදරට ඇවිත් මේ කට්ටිය වල්ල ගන්නවා. හැබැයි ඒ වෙලාවදී පාරටම අර ගෑනු කෙනා නැගිලා පියම්බන්න පටන් ගන්නවා. ආරක්ෂකව විඩ තිබ්බත් එයාට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. එයා මෙතනින් තිබ්බ හැම ආරක්ෂකයටම ගහලා එයා මෙතනින් අයින් කරනවා. ඒත් ඊට පස්සේ එයාට හැමත් තියෙන තියලා එනවා. කොහොමද ෆ්ලෑෂ් එයාවත් එක්කගෙන අපෝ බැට්මන්ගේ මුවස්ථානට එනවා. ටික ලාකට පස්සේ එයාට සිහිය ආපු නිසා ෆ්ලෑෂ් එකකින් අහනවා ඔය කවුද කියලා. බලද්දි මේ ඉන්නේ සුපර්මෑන්ගේ ඥාති සහෝදරයෙක්. එයාගේ නම කාරා. හැබැයි කියන විදිහට සුපර්මෑන් නැත්තම් කැලේ කියන්නේ තවත් පුංචි ළමෙක්. වෙනසා ෆ්ලෑෂ්ට තේරෙනවා මේ බාර සොඩ්ඩ පරද්දන්න සුපර්මෑන් කෙනෙක් කියන්නේ නැහැ කියලා. කොහොමද කාරා ගොඩක් දුර වල ඉඳපු නිසා ෆ්ලෑෂ් බැලට කියනවා එයා වෙලෙඩ එක්කන් එන්නේ කියලා. මොකද කාරාගේ ග්‍රහලෝකයට ශක්තිය ලැබෙන්නේ ස්වභාවික ඉරදෙන් ලැබෙන ආලෝක ශක්තියනොයි. ෆ්ලෑෂ් එක දන්නේ එයාගේ ටයිම්ලයින් එකේ ඉඳපු සුපර්මෑන් නිසායි. ඉතින් මෙයාටම තමයි සුපර්ගර්ල් කියලා කියන්නේ. පැරියාට කියනවා අපේ ජෙනරල් සොඩ්ඩ පරද්දන්න වගේ දවෝනේ නැත්නම් මම මිනිස්සු දහස් ගණනක වඳදායි කියලා. ඒත් කාරණා මම කවදාවත් මගේ ඇට වෘතු සුඩන් කරන්නේ නැහැ. ඔයාලගේ මිනිස්සු මාව ඉරදන් තියාගත්තා. ඒ නිසා මම වලට දො කරන්නේ නැහැ කියලා මෙතනින් යන්න එනවා. ටික ලාකට පස්සේ බැරි මෙතනින් ගියාම බැට්මන් ෆ්ලෑෂ්ගෙන් අහනවා ඔයා අපව වගේ වර්තමානයේ යන්නේ නැතුව මේ හිත සොඩ් එක ෆයිට් කරන්න හදන්නේ නැහැ කියලා. මේකට ෆ්ලෑෂ් කියනවා වගේ අම ජීවත් වෙන්නේ මේ විශ්ව විතරයි කියලා. ෆ්ලෑෂ් නම් මිතුවේ බැරි මෙතන නැහැ කියලායි. හැබැයි පහින්ද බැරිට වෙදිලා එනවා. ෆ්ලෑෂ් කැමති වෙන්නේ නැහැ බැරිට එයාලගේ අම්ම නැතිනවා කියලා කියන්න. මේ අතරේ සුපර්ගර්ල් ජෙනරල් සොඩ් වෙන තැනට එනවා. හැබැයි සොඩ් මේනකොටත් කිසිම හේතුවක් නැතුව වෙනස දහස් ගණනක මරදාලා කොහොමවත් සොඩ පරද්දන එක බැරිට බැට්මන්ට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා ෆ්ලෑෂ් තායියක් බලය ගන්න ඕන වෙනවා. එයා කරන්න හදන්නේ කලින් මගේම කෙමිකල් ගොඩක් එක්ක ලොකු විත්‍රි ධාරාවක් ඒකෙන් ඇතුළට ගන්න. හැබැයි බැට්මන් කියනවා මේ වැඩේ වැරදුනොත් ඔයා සම්පූර්ණයෙන්ම හරවලා යයි කියලා. ඒත් ෆ්ලෑෂ් කියනවා කමක් නැහැ ඒ දේ කරන්න කියලා. මෙන්ස බැට්මන් උත්යගේ උපකරණ පාවිච්චි කරලා ෆ්ලෑෂ් ලකුණක් වදිනවා. හැබැයි ඒ දේ සාර්ථක වුණේ නැහැ. ෆ්ලෑෂ් කියනවා ආයමත් එක්ක කරන්න කියලා. ඒත් බ්‍රාඩි බැට්මන්ගේ මැෂින් එක පිච්චිලා ආයමත් එක්ක කරන්න බෑ. ඒ වෙලාවදී මෙතන හාරත් එනවා. එයා කිසිම දෙයක් කියන්නේ නැතුව ෆ්ලෑෂ්ත් අරගෙන කෙලින්ම ආසට යනවා. එයා ෆ්ලෑෂ්ගේ ඇඟට රිජෝ මකුණක් පද්දවල ආපහු බිමට අරගෙන එනවා. දැන් නම් එයා ගොඩක් අමාරුනේ ඉන්නේ. ඒත් ටික දවසකට පස්සේ එයාට සිහිය එනවා. පාඩල්ති කාරගේ වැඩේ හරකින් එයාට ආයමත් එයාගේ සුපර් පවර්ස් ලැබිලා ටික වෙලක් මැල මේ විතර සතුරු සමරලා ආපහු මාතෘකාවට එනවා. දැන් සොඩ් එක සටන් කරන්න ෆ්ලෑෂ් දෙන්නෙකුයි බැට්මන් කෙනෙකුයි වගේම සුපර්ගර්ල් කෙනෙකුත් ඉන්නවා. කාර කියනවා අපි කවදාවත් යුද්ධ කරන්නේ නැහැ. සොඩ්ඩාවේ අපේ ගහලකින් වුණත් එයා අපේ කට්ටියට ඇති කෙනෙක් නෙමෙයි කියලා. කොහොමද දැන් නාස්ති කරන්න වෙලාවකුත් නැති නිසා මම ඉක්මනටම වැඩේ කරන්න පිටත් වෙනවා. කාර ජෙනරල් සොඩ් කියන බලාගෙන අතරේ බැට්මන් අපේ ෆ්ලෑෂ් දෙන්නයි එයාගේ අමුදාවත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. කාර සොඩ් කියන අහනවා ඔය කැලේට මොකද කරේ කියලා. පල්ලවගෙන මේ කාලෙදී සොඩ් කැලේල එහෙම තෙත්න සුපර්මෑන්ව එයාගේ පුංචි කාර්යදී මල්ල දාලා තියෙනවා. මයින්සා ගොඩක් කේන්තිගේ කාරා සොඩ දිගටම පහදින්න පටන් ගන්නවා. ඒ අතරදී බැට්මන් සොඩ් යානාවට ඇටැක් කරන හැදුවොත් එතන තිබ්බ ෂීල්ඩ් එක නිසා එයාගේ යානාවටත් ගොඩක් හානි වෙනවා. මයින්සා බැට්මන් ජෙට් එකෙන් අයින් වෙන හැදුවොත් ඒ දේ සාර්ථක වුණේ නැහැ. හැබැයි අපේ ෆ්ලෑෂ් දෙන්නට නම් ෂොට් මුළු සේනාවම පරදන්න පුළුවන් වෙනවා. ඒ නිසා ෆ්ලෑෂ් බැරිට කියනවා ඊන් කාරගෙන බලන්න කියලා. ඒත් බැරි පාරක් වැඩි සොඩ් කාරව මාරලා එතනින් පැනලා ඒ වගේම බැට්මන්ට තෑගි ජෙට් එකෙන් එළියට එන්න බැරි වෙලා ඒක විකුල්ලා යනවා. දැන් බැරි ෆ්ලෑෂ් ළඟට ඇවිත් යාට කියනවා කාරව මරන්න කියලා. ෆ්ලෑෂ් බැරිට කියනවා බැට්මන් මරන්න කියලා. ඒත් බැරි කියනවා අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. අපි අපව අපසරයන් කියලා. මේකට ෆ්ලෑෂ් කියනවා ඔයා තාමත් එච්චර වේගවත් නැහැ කියලා. හැබැයි බැරි නම් මේ දේ ගණන් ගන්නේ නැතුව පුළුවන් තරම් වේගෙන් දුවන්න පටන් ගන්නවා. කොහොමද එයාට අපව කාලේ හැර යන්න පුළුවන් වෙනවා. ඒත් ඒවතාවදී එදිනෙන කාරවයි බැට්මන්වයි බේරගන්න බැරි වෙනවා. ඒ නිසා බැරි ආයෙත් තව කාලේ හැර යනවා. ඒත් ඒ පාරත් එයාලගේ වැඩි සාර්ථකුනේ නැහැ. හැබැයි බැරි දිගටම කාලේ හැර යන්න පටන් ගන්නවා. කොච්චර උත්සාහ කරත් ඒ හැම පාරකදීම බැට්මන් සුපර්ගර්ල් මරනවා. ඒත් බැරි නම් නැතිද නැහැ.
ෆ්ලෑෂ් බැරිට බැඳී සාර්ථක වුණේ නැහැ කියලා පැහැදිලි කරන්න හැදුවොත් බැරි නම් මේදී ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ෆ්ලෑෂ් බැරිව නවත්තන්න උත්සාහ කරනවා. ඒ තේවලාදී ෆ්ලෑෂ් මුලින්ම 2014 විසික් කරපු අර අමුතු බෙන්මුක් තියෙන කෙනෙක් නතර මෙතනදී ෆ්ලෑෂ් හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. එනිසා වැරත් එයාගේ වැඩේ නවත්තලා ෆ්ලෑෂ්ගේ උදව්වට එනවා. ඒ තේවලා තමයි මේ දෙන්න එකගාගේ මූණ දකින්නේ. බලද්දී ඒ ඉන්නේ පැරගෙනෙක්ම තමයි. හැබැයි එයා පැරිටයි ෆ්ලෑෂ් ටයිප්ට ටිකක් වයසයි. මං යට ඩාර්ක් ෆ්ලෑෂ් කියලා කතා කරන්නම්. අපේ බැරි ෆ්ලෑෂ් කියන දේ අහන්නේ නැතුව ටිකටම කාලය හරයන්න පටන් ගත්තනේ. ඒත් මේ ටයිම්ලයින් එකේ ඉන්න බැරි වෙනත් කාලයකදී බැට්මෑන් වයි සුපර්ගර්ල් වයි බේර ගන්න සෑහෙන තාක් කාලය හරහා ගිහින් තියෙනවා. මට තේරෙනවා ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි කියලා. හොඳයි මම මෙහෙම කියන්නම්කෝ. බැරි ෆ්ලෑෂ් ඩාර්ක් ෆ්ලෑෂ් කියන තුන්දෙනාම එක පුද්ගලෙක්. හැබැයි වෙනස් කාල ග්‍රාම් වලින්. වලදී බැට්මෑන් පැහැදිලි කරපු විදියට ෆ්ලෑෂ් ටයිම් ට්‍රැවල් කරපු එකකින් අලුත් අතීතයක් වගේම අලුත් අනාගතයකුත් තියෙනවා. ඒත් සමහර දේවල් වෙනස් වෙයි පවතින්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒ දවසේම ට්‍රෙනසෝල් පෘථිවිය ආක්‍රමණය කරපු එක වගේ. ඉතින් මේ විදිහට ගත්තොත් ඩාර්ක් ෆ්ලෑෂ් බැරි දෙන්නම කෙනෙක්. වෙනස් කාර්යම වලින් තමයි. ඒත් බැරි දිගටම කාලය හරහා ගියොත් අනාගතයේදීත් එයා ඩාර්ක් ෆ්ලෑෂ් වගේ වෙනවා. ඩාර්ක් ෆ්ලෑෂ් උත් අතීතයේ සාමාන්‍ය තත්ත්වයේ ඉඳලා තමයි කාලය හරහා ගියපු නිසා මේ වගේ වෙනස්ලා තියෙන්නේ. හොඳයි. හිතනවා දැන් ඩාර්ක් ෆ්ලෑෂ් බැරි එක්කෙනෙක් කියලා ඔයාලට තේරෙනවා ඇති කියලා. කොමනත් ෆ්ලෑෂ් ඩාර්ක් ෆ්ලෑෂ්ත් කියනවා වැඩ තැමම නවත්තන්න අපිට මේක හරිගස්සන්න බෑ. මේකෙන් මට විශ්වය විනාශ වෙනවා කියලා. ඒ ඩාර්ක් ෆ්ලෑෂ් නම් ඒව ගණන් ගන්නේ නැතුව මට බාධාක් වෙන්න එපා කියලා ඒවත් මට දැන් උත්සාහ කරනවා. හැබැයි බැරි ඒ පාරම දරපනලා ෆ්ලෑෂ් බේර ගන්නවා. ඒත් එකකින් එයාට ගොඩක් අවසරාන්ත විදිහට මැරෙන්න සිද්ධ වෙනවා. මම කලින් කිව්වනේ ඩාර්ක් ෆ්ලෑෂ් බැරි එක්කෙනෙක් කියලා. එනිසා ඒ වෙලාවේදී ඩාර්ක් ෆ්ලෑෂ්ගේ කතාව තේරෙනවා. ඒත් මේ දේ නිසා විශ්වයන් ගැරණික නැවතිලා ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ෆ්ලෑෂ් තීරණය කරනවා මේදී නවතලා ආපහුගේ වර්තමානට යන්න ඕන කියලා. මොකද මේ කාලේදී සොඩ පරද්ද නේරට බැරි වුණානේ. එනිසා මේනකොටත් මිනිස්සු බිලියන ගාණකකින් ජීවිත නැති කරලා ඇති. හැබැයි ෆ්ලෑෂ් යන කලින් අන්තිම වතාවට අම්මා බලන්න හිතාගෙන ආපහු තව කතිතර යනවා. එයා මේ යන්නේ අම්ම වැරෙන්න කලින් මාකට් කියව දවසට. මොකද එයා ඉතා දාපුව අර තක්කාලි බෝතලේ නිසා තමයි විශ්වය මෙච්චර වෙනස් වුනේ. එනිසා එයා අකමැත්තෙන් වුණත් ඒ බෝතලේ ආපහු අරන් තියනවා. ඒත් එකකින් කලින් වගේම අම්මට බලන්න සිද්ධ වෙනවා. කොහොමද දැන් ෆ්ලෑෂ් වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒක තියලා අප වර්තමානට එනවා. ඔන්න අද තමයි තාත්තේ නඩු විභාග කරන දවස. එනිසා ෆ්ලෑෂ් ඉක්මනටම උසාවියට එනවා. ඒත් උන ෆ්ලෑෂ් අතත් ගොඩක් පරක්කුයි. තාත්තව බේරගෙන තිබුණ එකම සාක්ෂිය තාත්තා තක්කාලි බෝතලයක් කරන CCTV වීඩියෝ එකනේ. මම කලින් කිව්ව විදිහට ඒවා ගොඩක් දෙමන්ස්ලා තිබ්බේ. ඒත් බෲස් වේන් නැත්තම් බැට්මෑන් එයාගේ අලුත්ම ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඒ වීඩියෝ ක්ලිප් එක බලන්න පුළුවන් වෙන විදිහට පැහැදිලි කරලා දෙලා තියෙනවා. ඉතින් එකින් ඔප්පු වෙනවා අම මරුණු වෙලාවේදී තාත්තෙන්දී සුබ මාකට් එක කියලා. මෙන්ස උසාවියේ තාත්තව සියලු වර්ධවලින් නිතොස් කර නිදහස් කරනවා. වීඩියෝ ක්ලිප් එක ක්ලියර් කරත් CCTV වල තාත්තගේ මුණ අහුනේ. ෆ්ලෑෂ් අර වෙලාවේදී තක්කාලි ටින් එක රාකි උඩින් තිබ්බ නිසායි. කොහොමද දැන් තාත්තා නිදහස්නේ? එනිසා එයා ගොඩක් සතුටින් ආයෙත් එක එළියට එනවා. ටික ලාකට පස්සේ බැට්මෑන්ුත් එයා ඉන්න පැත්තට එනවා. ඒත් බලද්දි මේ ඉන්නේ ෆ්ලෑෂ් දන්න බෲස් වේන් නෙමෙයි. එයාට තක්කාලි ටින් එක තිබ්බතර වෙනස් කරපු නිසා ආයෙමත් සැරයක් යුනිවර්ස් එකේ වෙනස්කම් ඇතුළට තියෙනවා. ඉතින් ඒත් එක්කම 2023 රිලීස් වුණ The Flash කියන සුපර් මූවි එක අවසන් වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ ලස්සනම කතාවකින් අපි ඉක්මනටම හම්බ වෙමු.